Hi, welcome back to my YouTube channel. මමත් තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා. අද තමයි ඒක ආවේ. හැබැයි තෙමු එකෙන් ඕඩර් කරපුවෙත් මට දවස් 3කට කඩලා තමයි හම්බුනේ. මේ මගේ first time තෙමු ඕඩර් එක. කලින් දවස් දෙකේ ආවා මෙන්න මේක මෙතන තියෙනවා වගේ blinds clean කරන එකක්. මේක පොඩ්ඩක් try කරන්න තමයි එකක් දාලා බැලුවේ කොහොමද කියලා. හැබැයි හොඳයි. මම මේකෙන් තව 3-4ක් ඕඩර් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් තව එකක් ඕඩර් කරා මම බබාට පොඩි ඩ්‍රෙස් එකකුයි. එතකොට එයාට සෙල්ලම් කරන්න පොඩි ටොයි ෆෝන් එකක්. ඉතින් ඒ තුන මම කඩලා බැලුවා. මොකද මට ඇක්චුලි වෙසපිනින්න බැන්න. මොකද හේතුව බබාගේ ඩ්‍රෙස් එක කඩන්න ආසාවෙන් හිටපු නිසා මම කඩලා බැලුවා. ඉතින් ඒ දෙක ළඟපාත කරන්න හැ නැත්තම් මම පෙන්නනවා. ඉතින් මේ අද ආපු මගේ තෙමු ඕඩර්. ලොකු බෑග් එකක තවත් එකක්. අනේ ඒකේ හොඳට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන දේවල් හොඳට කියවලා බලලා තමයි ඕඩර් කරේ. ඒත් ඉතින් දන්නේ නැහැ හරියට ඇවිල්ලා තියෙනවද නැද්ද. ස්ටෝරේජ් බොක්සස් කීපයක් ඕඩර් කරා. මේකේ මං හිතන්නේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 10ක් තියෙනවා. ඔය පොඩි බබාගේ ඔය පොඩි දේවල්, මගේ දේවල්, කිචන් එකට ඕන කරන මොන හරි තියෙනවා නම් ඒ වගේ ඒවා මේකට දාන්න තමයි මම ඇත්තටම ගත්තේ. මෙන්න මේකේ හැටිද නැත්තම් නැවිලාද කියන්න නම් මම දන්නේ නැහැ. මොකද මෙහෙම තිබෙන්නේ නැද්ද කොහෙද? මට පින්තූරේ මතකත් නැහැ. මේ ස්ටයිල් එකද දන්නේ නැහැ. කමන්නේ ඉතින්. වැඩේ වෙනවා නම් ඉච්චයි. නෑ. මම හිතන්නේ මේක නැවිලා. මේක ඒගොල්ලෝ පැක් කරලා තියෙන විදිහට දන්නේ. චුට්ටක් නැවිලා. කමක් නෑ ඉතින්. මගේ වැඩේ වෙනවා නම් අට ප්‍රශ්න නෑ. තව පොඩි එකක්. මේකේ මොනවද තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. මම දාපු ඕඩර්ස් මට මතකයි. මොකද මම හැමතිස්සෙම චෙක් කරන නිසා. ඉයරින්ස්. මම ඉයරින් එකක් දැම්මා. පේනවද? මේක දැම්මා මෙන්න මේ අතර දාන්නේ. මොකක් හරි වුණොම එකක්. තවත් ස්ටෝරේජ් බොක්සස් කීපයක් දැම්මා. හැබැයි මං හිතුවේ මේකට චුට්ටක් විතර ලොකු ඇති කියලා. හැබැයි කමක් නෑ. පොඩ්ඩක් පොඩි. කමක් නෑ. මම හරි වැඩක් ගන්න බලමු. මං හිතපු දේවල් වලට නම් සමහරක් විට මදි වෙන්න පුළුවන්. තව මොකද මේ? මේක නම් මරු. මෙන්න මේ බොක්ස් එක මම ඕඩර් කරේ අපේ බබාගේ චූටි පූල් බෑන්ඩ්ස්. එතකොට මොන හරි කටු තියෙනවා නම් ඒ වගේව දාන්න මම එකයි ඇත්තටම ඕඩර් කරේ. හරියට ආවෙ නැත්තම් කියලා බයට මම ඔයාලට පරිස්සමින් පාවිච්චි කරන්න ඕන එකක්. හොඳයි මේක. මේක හොඳයි. එතකොට හැබැයි වට ගන්න නරකයි. වැටුනොත් නම් කුඩු තමයි. එකක් ඕඩර් කරා. එකත් ස්ටෝරේජ් බොක්සස්. මොකද මම සාමාන්‍යයෙන් ක්‍රාෆ්ට් අයිටම්ස් ගන්නවා. ඒක ගැජමැටික්ස් මගේ දේවල් දාන්න තමයි මම මේක ඕඩර් කරේ. මේක හොඳයි. ඒකෙන්
එකයි දෙක තුන හතර. බොක්සස් 4ක් තියෙනවා. එතකොට මේක ෆයිල්ස් වගේක්. ඒ කියන්නේ ක්ලියර් බෑග්ස්. 5ක් විතර ඕඩර් කරා. මොකද ඩොකියුමන්ට්ස් තියනවා දාන්න. හස්බන්ඩ්ගේ ඩොකියුමන්ට්ස් තියනවා. ඉතින් පිළිවෙලට දාන්න පුළුවන් නිසා මම ඕඩර් කරා. හැබැයි ඉතින් ඉස්සර ලොකු ක්වොලිටි එකක් නැහැ. නමුත් ඉතින් සේෆ් පිට දාගන්න පුළුවන් හින්දා ප්‍රශ්නයක් නැහැ. තව එකක් ඕඩර් කරා. ඒකත් ඉයරින් එකක්ම තමයි. මෙන්න මේ මම එහෙම ගෝල්ඩ් ඒවා ලොකුවට යූස් කරන්නේ නැහැ. මම ඉමිටේෂන් තමයි ඔක්කොම දාන්නේ. එහෙම දාන්න තියෙන ස්ටඩ් එකක්. තව එකක් මම ඕඩර් කරා. මේක ඇත්තටම මගේ බබාට ඕඩර් කරේ. ෆෘට්ස් ඒ වගේ ಜಾති 5කින් වගේ තමයි මම ඕඩර් කරේ. මොකද හේතුව මේවා රෙදි ඒවා. හපන්න බෑ, ඉරන්න බෑ. ඒක නිසාමයි මම මේ ඕඩර් කරේ. මොකද හේතුව මගේ බබාට මම ලංකාවෙන් එනකොට අරන් ආවා බුක්ස් ටිකක්. දැන් මෙයාගේ දත් එන නිසා මෙයා හැම එකම හපනවා. එතකොට ඒ පොත් වලින් භාගයක්ම මෙයා හපලා තියෙනවා. ඉතින් ඒකින මම ඒව අරන් තියලා තියෙන්නේ. තව දුන්නොත් එයා මුළු පොතම කාලා තියෙන නිසා. ඉතින් මම මේ වගේ වගෙන ආවා. ඉරන්නත් බෑ. එතකොට හපන්නත් බැරි නිසා මේක ගොඩක් යූස්ෆුල්. තව මම ඕඩර් කරා බෙල්ට්ස් වගේ. මම සාමාන්‍යයෙන් බෙල්ට්ස් දාන්න ආස නැහැ. මම පොඩි කාලේ නම් බෙල්ට්ස් යූස් කරා. නමුත් පස්සේ මම බෙල්ට්ස් යූස් කරේ නැහැ. හේතුව මම ඉස්සර කෙට්ටුයි. මම දැන් මෙහෙම මහතට පෙවුනට මම ඉස්සර ගොඩක් කෙට්ටුයි. එතකොට බෙල්ට්ස් දැම්මම මොකක් හරි ඇඳුමක් ඇඳම ඒක නිකන් බඩ වගේ ඉලිප්පිලා පේන හින්දා මම දාන්න ආස වුණේ නැහැ. නමුත් දැන් ඩෙනිම්ස් වගේ ඒවා අඳිනකොට ඒක මොකද කියන්නේ? ඒක බහින්න වගේ. ඉතින් හැමතැනම යන තැන උස් යන්න බෑනේ. ඉතින් මං හිතුවා බෙල්ට්ස් ආයෙ දානවා කියලා. හොලන්නේ. කලර්ස් කීපයකින් ගෙන්න ගත්තා. white, black, light brown, brown. මම තව ඕඩර් කරා මට බෝල් බෑන්ඩ්ස් ටිකක්. මේකේ තියෙනවා පාටවල් කීපයක්. මෙතන තොගයක් තියෙනවා. මොකද මං කොණ්ඩේ ගැට ගහන වෙලාවට ඒව හැමතිස්සෙම ඇදෙනවා. ඉතින් ආයෙ යූස් කරන්න බෑ. ඉතින් මම සෙට් එකක්ම ඕඩර් කරා. මේක. මෙන්න මේක තියෙන්නේ සොක්ස් වගේ දේවල් දාන්න. මම මේක ගත්ත ඇත්තටම මගේ බබාට. මෙතනින් හැංග් කරලා කොහොමද හැංග් කරන්නේ? මෙතනින් හැංගර් එකක් දාලා පුළුවන් මේක මේ හැංග් කරලා සොක්ස් දාන්න. මොකද මේක මම ඇත්තටම ගත්තේ මගේ බබාට. බබාගේ තියෙන සොක්ස් කීපය හැමදාම වොෂ් කරලා ගත්තම ඒ කණ්ඩක් හරි හොයාගන්න නැති වෙනවා. ඉතින් ඒකින්ද මට මේක ලේසි හැංග් කරන්නත් පුළුවන් නිසා මේක මන්නම් ගොඩක් යූස්ෆුල්. මේ පාටවල් කීපයකින් ගත්තා. මේක එච්චර අවුලක් නැහැ. ඉතින් කැඩෙයි කියලා හිතනවා. පට ගාලා කැඩෙයි. මොකද මෙයා මෙහෙම කරනවා. ඉතින් බයයි. ඉතින් කවන්නේ කැඩුනත්. මොකද මට මේවල ගණන් ඇත්තට මතක නැහැ. මොකද මේ පොඩි ගණන් තිබ්බේ. ගණන් ඇත්තටම මතක නැහැ. මොකද සමහරක් වෙලා ඩිස්කවුන්ට්ස් දාලා තිනවා. දැන් බලන්න ගියොත් ඒ ඩිස්කවුන්ට් එක නැතුව ඇති. ඉතින් කැඩුවත් කමන්නේ කියලා මම මේ ටික මෙයාට දානවා. මොකද ඇලිස් බෑන්ඩ් දාලා පුරුදු කරන්න ඕන නිසා තමයි මම මේ ටික ගෙනාවේ. එයා හොඳට ලස්සනට තියන් හිටියා. තව ලස්සන ඒවා තියෙනවා මල් වගේ. ඒවා ගේනවා. මොකද ඒව ෂුවර් නැහැ. එයා කවලාකට හපනවායි කරනවායි කඩනවායි හින්දා
මට අවශ්‍ය නැහැ. ලූප් ඉයරින්ස් වගේ ඕඩර් කරා. හැබැයි මීට වඩා ටිකක් ලොකුවට තමයි ෆොටෝ එකේ තිබ්බේ. හැබැයි ටිකක් පොඩි. මොකද මගේ මූණත් මහත් වෙලා තව ලොකු ඉයරින්ස් වගේ දැම්මොත් සමහරක් විට කැත වෙන නිසා කමක් නැහැ. මේක නම් කමක් නැහැ. හැබැයි මේක පොඩක් ගෝල් ලුක් එකකින් තියෙන හින්දා තමයි අවුල. මට කමක් නැහැ අනේ. ගාව නෑ ලූප් තිබ්බේවා පොඩ ඩිස්කාල වෙලා මං ගාව තිබ්බේ. ඒකයි මම ගෙනාවේ. මම මේ මෙන්න මේක රින්ග්ස් වගේ. මම එහෙම ලොකුට රින්ග්ස් දාන්නෙත් නෑ. හැබැයි ඉතින් මේ වගේ පොඩි පොඩි ගැචමැටික්ස් දැක්කම මට ඇත්තටම ආසයි. හැබැයි ලස්සනයි. මෙන්න මේ කොහොමද පෙන්නන්නේ? මෙන්න මේ ටික. හැබැයි මට පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට මේව දාන්න බැරි දන්නේ මගේ ඇඟිලි මහතයි. යන කෙට්ටු කාලේ නම් කමන්නේ. පුළුවන්. දාන්න පුළුවන්. මේක නම් මට මොන මාතරවත් යන්නේ නැහැ. මේකට. මම මේව දාන්නෙත් නැහැ. එනවාට ඒක පින්තූරේ දැකලා මට ආසයි හිතුණා. ඒකයි මම ගත්තා. දැන් ගත්තා වගේ දාන්නත් ඕනේ. දැන් මට ඉස්සර මතකයි අපේ අම්මී එහෙම මේ වගේව අරන් දෙනවා. මම දාන්නවා. මං ආස නැහැ. ඉතින් මම මොන හරි ගත්තම මට ඇත්තටම බයිනවා දාන්න නැත්තම් ගන්න එපා ළමියෝ කියලා බයි. ඉතින් මේක මම මෙන්න මේක නිකන් බලන් හිටියේ. මේක අපේ බබාට ගත්තේ බ්‍රෂ් එකක්. දැන් එයාගාව තියෙන බ්‍රෂ් එකෙන් පීරන්න බෑ. එයා එක හපලා දැන් කෙඳි ටික ඩැමේජ් වෙලා. අර පොඩි කාලේ පීරන මනාව නිව්බෝර්න් බබාලා මේ දවස්වල මෙයාගේ මිනි මවුස් තමයි ෆේවරිට්. කොහේ ගියත් මිනි මවුස් කෙනෙක් ඉන්නවා. එයාව බදාගෙන තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා අරන් දෙන්න. මේක ඇත්තට මම ගත්තේ එග් වොෂ් කරන්න. මොන හරි බේක් කරනකොට හෙන්න පොඩි එකක්. මම ඇත්තටම හිතුවේ පොඩක් ලොකු එකක් ඇති කියලා මේ සයිස් වල ඇති කියලා. කමන්නේ ඉතින්. තව බ්‍රේස්ලට් එකක්. මේකේ තියෙනවා මං හිතන්නේ 3ක්ද කොහෙද. අය ලස්සනයි. ඔය අත දැන් මාර මහත. ලස්සනයි. එතකොට මේක හાર્ට් එකක්. අව්. මෙන්න මේ බ්‍රේස්ලට් එක කියුට්. මෙන්න මේක කියුට්. හැබැයි මේ බ්‍රේස්ලට් එක චුට්ටක් මේක මහතයි. මම මෙච්චර මහත ඒවා දාන්නේ නැහැ. දැන් ඉතින් ගෙනාව එකේ දාන්නත් එපා. මේක මාලා සෙට් එකක්. චූටි බටර්ෆ්ලයි කෙනෙක්. මෙහෙම එන්නේ. මේක චුටි බෝ එකක්. මේකත් ලස්සනයි. මෙහෙම. ස්ටාර්ස් තියෙන.
මේක. තව එකක් ඕඩර් කරා මෙන්න මේ සිල්වර් ලූප් ඉයරින් එක. මට සිල්වර් වල මෙහෙම එකක් නෑ. මට ඉතින් මේක දැක්කම ආසෙ හිතුණා. ඒකයි මම ගත්තේ. පොඩි එකක්. මොකද මං ගාව ස්ටඩ්ස් තියෙනවා. සමහරක් ඒවා මේ ආසෙ හිතිලා ගෙන ආවා මිසක් මේවා මම ලොකුවට මේකප් දාන කෙනෙක් නෙමෙයි. දැම්මත් ගොඩාක් සිම්පල් එකක් තමයි මම දාන්නේ. ෆවුන්ඩේෂන් වලත් සමහරක් වෙලාවට මම ගන්නෙ නෑ. මොකක් හරි පාටියක් වගේ එකක් තිබ්බොත් මෙහෙම ෆවුන්ඩේෂන් ගාගෙන යන්න තරම් පාටි නෑ. ලංමනි දන්නේ කොහොම හරි ලිප්ස්ටික් එකක් මේක මැට්. මං එහෙම ලොකුට ග්ලොස් කැමතිත් නැහැ. මේක පින්ක් එකක්. මං ගාව තියෙනවා පින්ක් එකක්. නමුත් ඒක ගෑවම ඒක රෙඩ් වගේ තමයි පේන්නේ. තව තියෙනවා මං ගාව රෙඩ් එකක්. අද මේකේ කලර් එක මෙන්න මේක කලර් එක. නිකන් බ්‍රවුන් වගේ කලර් එකක්. නමුත් මම දැක්කේ ලස්සන පින්ක් එකක්. පින්ක් නෙමෙයි. මෙන්න මේක තමයි කලර් එක. මගේ ලිප් කලර් එක මොකද කොහෙද? කමන්නේ. මම ටී-ෂර්ට්ස් වගේක් ඕඩර් කරා. මට ඕන වෙලා තිබ්බා ටී-ෂර්ට්ස් වගේක් ඕඩර් කරන්න. ලොකු සයිස් තමයි මම ඕඩර් කරේ. මොකද මං ආස නැහැ ඇඟට ඇලිලා වගේ ඇඳුම් අඳින්න මං ආස නැහැ. මොකද හේතුව මම දැන් මහතයි. ගොඩක් මහතයි. ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ තමයි මම ඇත්තටම මහත් උනේ. ප්‍රෙග්නන්ට් කාලේ තමයි මම ඇත්තටම මහත් වෙන්න ගත්තේ. ඊට පස්සේ බැස්සේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි. හැබැයි මේ රෙද්ද හොඳයි. මම එකපාරක් වෝල්මාර්ට් එකෙන් ගත්ත ටී-ෂර්ට් එකක්. ඒක ට්‍රාන්ස්පරන්ට් වගේ මම ආස නැහැ. මේක හැබැයි හොඳයි. හැබැයි පින්තූරේ දැක්කනම් හරි ලස්සනයි. නමුත් මේක නිකන් ගොමු කොළ පාට එකක් වගේ, ගොමු කොළ පාට එකක් වගේ. හැබැයි ඔලක් නෑ. තව එකක් ඕඩර් කරලා මම හිතනවා මට සයිසස් හරි කියලා. මේක ඔරෙන්ජ් කලර්. හැබැයි පින්තූරේ තිබ්බ ඔරෙන්ජ් කලර් එකට තමයි මම ආස. මේක පොඩ්ඩක් බ්‍රයිට් ඔරෙන්ජ් එකක්. මම සාමාන්‍යයෙන් බ්‍රයිට් කලර්ස් අඳින්න කැමති නැහැ. දැන් ඉතින් කමක් නැහැ. ගෙන්න ගත්ත එකේ මම ඒක අඳිනවා. බ්ලැක් ඩාර්ක් කලර්ස් වලට තමයි සාමාන්‍යයෙන් මම ගොඩක් ආස. මේක අනිත් එක රෙඩ් කලර්. හරි සිම්පල්. මම මේව ඇත්තටම ගෙනාවේ කැෂුවල්. අපි වීකෙන්ඩ්ස් වලට එහෙ මෙහෙ යනවා දේවල් බලන්න, ලස්සන තැන් බලන්න. ඉතින් මට ඕන උනේ කැෂුවලි ඇඳන් යන්න පුළුවන් විදිහට. ඉතින් ඒ තුන ලස්සනයි. ඉතින් මේව තමයි මම ඕඩර් කරපු තෙමු එකෙන් ඕඩර් කරපු අයිටම්ස් ටික. ඉතින් මට හිතුණා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මම ෂෙයා කරගත්තේ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් එතකම් බයි.